අම්මා තාත්තා මැරුණාම ගණන් වැඩිම මිනි පෙට්ටිය ගෙනල්ලා ඒකේ මිනිහ තියලා හත් දවසේ දානෙට දෙනවා හාමුදුරුවන්ට රයිස්. ඇයි ඒ? අපේ අම්මා කණ්ඩ කැමතිව රයිස්. අම්මා ජීවතුන් අතර දිද්දු රයිස් තියා ෆ්‍රයිඩ් රයිස් තියා මුකුත් දීලා නැහැ. මතකද කතාවක් සිංහල පොතේ මට මතකයි මගේ මම හරියට දන්නේ නැහැ. ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩිනා. ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා වගේ ඔහම කවියක්. මොකද්ද මේ කියන්නේ? ඔයාලා හොඳට මතක් කරගන්න. පට්ටෙට වහිනවා හොඳට උදේ පාන්දර. පට්ට සීතලයි. ඒත් අම්මා නැගිටලා උදේ කුස්සියේ ඔයාලට උයන්නේ නැද්ද? ගෝලයන්ට බත් එක හදන්නේ නැද්ද? එතකොට ඒ උදේ පාන්දර අම්මා චීත්තයක් ඔළුවට දාගෙන හරි අපි සීතලේ ගුලි වෙලා බුදියද්දි අපිට කුස්සිය පොල් බින්දින සද්ද ඇහෙන්නේ නැද්ද? අම්මා පොල් ගාන සද්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනව නේද? එතකොට පුතා අම්මලා එච්චර ගේමක් දෙනවා පුතා. අම්මට ඕන්න නිදා ගන්න හිතෙන්නේ නැද්ද? නිදාගත්තොත් අම්මට නිින්ද යන්නේ නැද්ද? උද්දට උදේ පාන්දර වහිනකොට සීතලේ අව චුට්ටක් පොරව ගත්තොත් අම්මට හොඳට නිින්ද යන්නේ නැද්ද? නිින්ද යනවා පුතා. අපි නැගිටිද්දිත් අම්මා නැගිටලා. අපි බුදියද්දිත් රැට අම්මා තවත් නැගිටලා පුතා. අම්මා තවත් නැගිටලා. එහෙව් කැපකිරීමක් කරලා බත් ගෙඩියක් හදලා ඉස්කෝලේ යවලා ඇඳුම් ටික අයන් කරලා දීලා පට්ටගේමක් දීලා මේ හදන එකාව ඌ එක්ක ඌ ඉගෙන ගන්න නෑ සමහරු. ඌ නැත්තම් ඊළඟට ලොකු වෙලා ඌ නිකන් අර නන්නත්තර වෙනවා. තා මේක මාර සමාජීය ප්‍රශ්නයක්. පට හිතන්නකො නිකමට පුළුවන් නේ පුතා අම්මට එහෙම කරන්න. පුළුවන් ඒත් අපි ඇහැරෙනකොට අපිට නිකන් අපිට ඒ ඇස්සේ තේකත් අදලා හැරවන. දැන් ඔයාලට එක්ක කියන්නකොට කියන්න පුළුවන් ඕක අපි අම්මලා අපිව හැදුවා නම් එහෙම කරන්න ඕන තමයි කියලා. නෑ එහෙම නෑ. ඇයි එහෙම අතහැරලා දාපු ළමයි නැද්ද ඕන තරම්? ඉපදෙනකොටම ගිහිල්ලා කොහේ හරි මේ රොඩු ගොඩක දාලා ගියපු ළමයි ගැන අපි ප්‍රවෘත්ති අහන්නේ නැද්ද? අහනවනේ. ඉපදෙනකොට කොහෙට හරි තව දාලා ගියපු අම්මලා ගැන ළමයි ගැන අපි අහන්නේ නැද්ද? අහනවනේ. අපේ අම්මලා අපිට එහෙම කරලා නෑනේ. දෙන්න තියෙන උපරිම සැප සම්පත් දීලා හදලා තියෙනවා. එහෙනම් අපිට වගකීමක් තියෙනවා පුතා. මේ මිනිස්සු අපි අපේ අනාගතේ හදාගන්න. මේ අම්මලා අපිට උගන්වන්නේ මේ ඔබ ඉගෙනගෙන පුතේ හොඳ රස්සාවක් කරලා මාව බලාගනින් කියලා. මං නම් හිතන්නේ එහෙම කියලා. අපේ නම් මට කවදාවත් එහෙම කිව්වේ නෑ. මට කිව්වේ මොකද්ද? ගමේ ඉද්දිත් මට කිව්වේ අම්පිටිකම අනමඩුවේ ඉන්නකොට ඔයා ඉගෙනගෙන මේවා දාලා ඔයාට ඕන තැනකින් ජීවත් වෙන්න. ජීවත් වෙන්න ටික කාලයයි. ඒ ටිකේ ඔයා හොඳට ඉන්න. අපේ දේවල් පුළුවන් විදිහට කරගන්න. එහෙම අදටත් කියන්නේ. හැබැයි මම මොකද්ද කරන්නේ? මැරෙන කාලයක් එනවනේ අපි හැමෝම මැරෙන. උප්පරිමෙන් බලනවා. උප්පරිමෙන් බලනවා පුතා. ඇයි ඒ? කවදාරි දවසක අම්මයි අප්පච්චි නැති දවසක මට හිතුනොත් අනේ මට තව ටිකක් කරන්න තිබ්බ නේද මගේ අම්මා වෙනුවෙන් අප්පච්චි වෙනුවෙන් කියලා. වැඩක් තියෙයිද? වැඩක් තියෙද නෑනේ. ඒ නිසා අපි කරන්න ඕන දේ තමයි ජීවත් වෙලා ඉන්නකම් උප්පරිමේ කරන්න ඕනේ. එයාලා අපිට බාහිර දේවල් කරා පුතා. හිතා ගන්නවත් බෑවා. තේරුණාද? ඒ නිසා උඹලා අම්මා මෙච්චරයි කරේ කියලා මෙහෙම කියන්න බෑ. අප්පච්චි මෙච්චරයි කියලා කියන්න බෑ. අපිට ඕක කවදාවත් කරලා ඉවර කරන්නත් බෑ. එයාලා අපිට දුන්න දේවල් ටික, අපි වෙනුවෙන් කරපු දේවල් ටික, ඒ කියන්නේ අම්මගේ ණය ගෙවන්න මේ සසරත් ප්‍රති කියනවනේ. ඒක කරන්න බෑ ඒක. ඒ නිසා පරිස්සමින් වැඩ කරහන්. පිස්සු කෙලින් නැතුව වැඩ කරහන් හොදට. හරි කරගෙන යන්න අපූර්වට. මේ මෙහෙම කරගෙන යන එක ඒකත් එක්තරා විදිහක ණය ගෙවීමක් තමයි. මේ මිනිස්සු අපිට පට්ටෙට වීදම් කරනවා සාර්ථකත්වය නිසා. සමහර ළමයි ඉන්නවා මම දැකලා තියෙනවා සමාජයේ අම්මඩයි තාත්තයි දිහා හැක් කරලා බලන්නේ. ලොකු වෙලා මේ මිනිස්සු රස්සා කරලා හොඳට කාලා බීලා ජීවත් වෙලා ඉන්නවා. කසාද බැඳලා ලස්සන පවුල් ගෙවනවා. අම්මා තාත්තා මැරුණාම ගණන් වැඩිම මිනි පෙට්ටිය ගෙනල්ලා ඒකේ මිනිහ තියලා හත් දවසේ දානෙට දෙනවා හාමුදුරුවන්ට රයිස්. ඇයි ඒ? අපේ අම්මා කණ්ඩ කැමතිව රයිස්. අම්මා ජීවතුන් අතර දිද්දු රයිස් තියා ෆ්‍රයිඩ් රයිස් තියා මුකුත් දීලා නැහැ. සත්‍ය කතා ඕන තරම් සමාජයේ තියෙනවා. හැබැයි මලගෙදර හත් දවසේ දානෙට හාමුදුරුවන්ට දෙනවා රයිස්. හාමුදුරුවන්ට රයිස් දීලා හරි ඒක දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක දෙන්න. ඉතින් අම්මට දිහාංකෝ ඊට වඩා ජීවත් වෙලා ඉන්න. කැතකුණු ටික අත ගන්න පුළුවන් නම් පොඩි කාලේ අපේ. එයාලා වයසට ගියම අයි අපිට බැරිද? චීත්තේ හොදලා දෙන්න අපිට බැරිද? කොල්ලොන්ට පුළුවන් වෙන්න ඕන අම්මගේ චීත්තේ හොදලා දෙන්න. යකෝ මම කරන්නේ. කොල්ලොන්ට පුළුවන් වෙන්න ඕන අම්මගේ සායක් හොදලා දෙන්න. කෙල්ලොන්ට පුළුවන් වෙන්න ඕන තාත්තගේ සරමක් හොදලා දෙන්න. අම්මගෙන් කොහොමත් හොදන කියමුකෝ. කරන්න සතුටින් කරන්න. පට්ට සතුටින්. තාත්තා වෙනුවෙන් කනාගතේ බෙහෙත් තරන් දෙන්න රුපියල් 10000ක් වියදම් කරා කියන්නකෝ. මාර සතුටින් කරපන්. අම්මගේ තාත්තා වෙනුවෙන් කරනවා. හරි අනේ මගේ සල්ලි ගියානේ හිතන්නවත් එපා. තේරුණාද? ගැම්මඩ කරන්න ඈ මේ සතුටින් කියන්නේ. තේරුණාද? කරන හැම දෙයක්ම පිං ඈ. රිටර්න් එකේ ලස්සට මේ ඉගෙන ගන්න එකත් පිනක් ඈ. ඇයි? වියදම් කරනවනේ යාලා. මේ බලන් පටන් ගන්න හිටපුන්නේ නෑ දැන්. අපරාධේ උන්ට කණ්ඩ දෙන්නේ පුතා. ආයන් ගිහිල්ලා අපි ක්‍රමයට යන්.